සිරගෙවල්වල තියෙන කඩබතේ 400ක් දාන්න පුළුවන් වල 2000 ගණන් දානවා. මම හිතන්නේ සිරගෙදර මම ඇහින් දැක්ක දෙකක් තමයි මේක හිරගෙදරක් නෙවෙයි නිකන් මේ අපායක්. ඇත්තටම කියනවා අපායක්. ඕ තරුණයින්ට ඒ කියන්නේ දැන් නිදාගත්තාම 17 එකේ 7 දැම්මම. ඒගොල්ලන්ට එහාට මෙහාට හැරෙන්නවත් බෑ. ඒ නිදාගත්ත ඒ පැත්තකට හැරිලා නිදාගත්තා නම් ඒ පැත්තට හැරිලා නිදා ගන්න ඕනේ උදේ එළි වෙනකම් මෙච්චර තමයි. එහාට මෙහාටවත් හැරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අනිත් එක වැසිකිලි පාසුකම් ගත්තොත් 500ක් විතර ඉන්න තැන් වල වැසිකිලි 10ක්වත් නැහැ. හරිද? ඒකෝට ඉතාමත් අමානුෂික විදියට තියෙන්නේ. අනිත් එක ලංකාවේ තියෙන්නේ තාම නිකන් වැඩවසම් මේ ක්‍රමවේද. ඒ කියන්නේ පැදුරක් දාගන්න බෑ. මෙට්ටයක් තියාගන්න බෑ. පොට්ටයක් තියාගන්න බෑ. බිම ඉන්න ඕනේ පෙරකරු. ඒ කියන්නේ දැන් රිමාන්ඩ් පෙරකරුවයි කියන්නේ සමහරු කට්ටිය නිදා. බොහෝ කට්ටිය නිදාස් වෙනවනේ. ඉතින් නිදාස් වෙනකොට දඬුවම් දීලා ඉවරයි. මොකද අනිත් එක දෙක තමයි මේ අධිකරණ පද්ධතිය දැන් සාමාන්‍යයෙන් නීතියේ තියෙන්නේ අපදීම සාමාන්‍ය දෙයක්. ඒකට රිමාන්ඩ් කිරීම තමයි විශේෂිත දෙය. නමුත් මෙහෙ සිද්ධ වෙන්නේ ඔක අනිත් පැත්ත. අපදීම විශේෂිතයි. රිමාන්ඩ් කිරීම සාමාන්‍යයි. ඉතින් එතකෙන් විශාල පිරිසක් ඇතුළට මේ වෙනවා. අනිත් එක මේ 2022 එවකට අධිකරණ ඇමතිවරයා ගෙනාවු ක්‍රියාමාර්ගය. මේ සියලුම මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු විභාග ග්‍රෑම් මේ ප්‍රමාණයකට වඩා වැඩි නම් ඒක යන්න ඕනේ අභ්‍යාචනාධිකරණයට. ඒකට ලංකාවේ පුරාම ඉන්න මිනිස්සු අභ්‍යාචනාධිකරණයට එන්න ඕනේ. ඒක නඩු ගොඩ ගැහෙනවා. ඒකට ඒගොල්ලන්ට අප නැහැ. ඒ සියල්ලම කට්ටිය නිකන් අවුරුදු ගාණක් ඉන්නවා ඉතාමත් සුළු ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය දිනුනා. හරිද? තව කට්ටිය ඉන්නවා ඇත්තටම මුදල් නැතිකම ඉන්න අපේ ගෙවන්න 10 ගාණක් ඉන්නවා.